අපි ගෙදරන්න බල්ලොන්ට කට ලොකෝම වරද්ද තමයි ඒගලොන්ට ස්පෙෂල් ටෙන්ෂන් නැත් දෙනවා. ඒ කියන්නේ මේ අතරම ආදරකාරන්න එපා කියලදේ නෙමේ. අපි ආදරේ කරලා මිගලොන්ට ස්පෙෂල් ටෙන්ෂන් ඇත් දුන්නම ටෙන්ෂන් මත් කියන්න බෑ හැබ මිගලට ෆේවරිසම් ඇත් දුන්නාම ඒගොලොන් හැදෙන විදිිය සෑහෙන්ඩ වෙනස් වෙනවා. එතකොට ඒක ඔයාටත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් එයා කන්නේ නෑ කිව්වාම අපි මොනවද කරන්නේ ගිහිල්ලා චිකන් ඩිව තම්බලා මස්සයක් හදලා පැටියෝ මේක කන්න කියලා මේගොල්ලෝ ඒ වෙලාවේ කනවා. හැබැයි එතන මොනවද වෙන්නේ? එයා දැනගන්නවා අපි එයාට කන්දියා කන්න නැති වෙලාවක් දැක්කාම අපි මෙයාට කොහොම හරි කවන්න වෙන කෑම එකක් මෙයාට දෙනවා කියලා. දැන් ඇත්තටම අපේ ළමයින්ට උනත් මොන හරියක් අම්මේ තාත්තේ මට මේක කන්න බෑ මැල්ලුගේ කන්න බෑ නෑ කන්න කියලා අපි කියනවා. සමහරක් වෙලාවට නැත්නම් අපි කියන්නේ ආවට කන්න බෑනේ ඊළ නිදා ගන්න. එතකොට පස්සේ චුට්ට වෙලාවකට පස්සේ ඒගොල්ලෝ බඩගිනි හැදිලා මේ තාත්ති මට බඩගිනි කියලා ඒගොල්ලෝ කනවා. ඉතින් ඒ වගේ මේ ළමයියුත් සෑහෙන්න කනින් හරිද? ඒගොල්ලෝ බලන්නේ මම කෑවේ නැත්තම් මෙයා මෙහෙම තමයි කරන්නේ ඒක එහෙම කියලා ඒගොල්ලොත් ඒ විදිහට හැදෙනවා. අනිත් එක තමයි කවන්න යන්න එපා හැම වෙලාවම. සමහරක් බල්ලෝ ඉන්න ඒකටම පුරුදු වෙලා අන්තිමට කවන්න නැති වුනහම මේගොල්ලෝ කන්න නැතු යනවා. සමහරකට ඔය ගෙදර තේවයි බල්ලෙක් ඉන්න පුළුවන්. ඉතින් පොඩි කාලේ ඉඳලා ඒගොල්ලන්ට කන්න කියලා දෙන්න. කනකොට ඔයාගේ අත දාන්න පුළුවන් වෙන්න ඕනේ කෑමයකට මෙයාව අත ගන්න පුළුවන් වෙන්න ඕනේ. අර ඇග්‍රෙසිව්නස් එක එතකොට එතනින් යනවා. නැත්තම් ඒගොල්ලෝ ඒක පොසෙසිව් වෙලා අර අපි අත දාන්න ගියාම මෙයාව අත ගන්න ගියාම ඒගොල්ලෝ හපන්න බලනවා. අනිත් එක තමයි දැන් ටොයිලට් එහෙම ගියාම ගිය ඇතුලේ නැත්තම් මොනවාරි කාපුවාම ඒ ළමයාට පස්සේ බනින්න එපා. ඒගොල්ලන්ට තේරෙන්නේ අපි කියන දේ ඒගොල්ලන්ට තේරෙන්නේ. ඒගොල්ලෝ අපේ රියැක්ෂන් එකෙන් තමයි දන්නේ මේක වැරදි මේක හරි කියලා. හැබැයි ඒක කරපුවම පස්සේ අපි පැයකට පස්සේ වගේ ඇවිල්ලා බලලා මේ මොකද්ද මේ කළා දිත් මේ හරි කියලා මෙයාට බැන්නට මේ ළමයාට තේරෙන්නේ නැත. තව ටිප් එකක් තමයි ඕගොල්ලෝ ට්‍රේනින් එහෙම කරද්දී ඔගොල්ලෝගේ වොයිස් එකකින් සෑහෙන ලොකු දෙයක් කරනවා. ඔගොල්ලෝ බනිනවා වගේ නම් ඒගොල්ලෝ දන්නවා ඔගොල්ලෝ තරහ ගිල වැරදි වැඩක් කරා කියලා. හැබැයි ඔගොල්ලෝ හිමීට නැත්තම් excited voice එකෙන් හරි හොඳ දෙයක් කරන good boy good girl yes එහෙම කිව්වම ඒගොල්ලෝ දන්නවා ඒ කරපු දේ හොඳයි අපි excited වෙලා ඉන්නේ අපි happy වෙලා ඉන්නේ කියලා. එතකොට ඒ වගේ behaviors ඒගොල්ලෝ කරන්න බලනවා. ඉතින් ඕකත් පොඩ්ඩක් මතක තියාගන්න බල්ලෙක්ට වැරදි කරපුවාම ඒ වෙලාවම හරි ගස්සන්න ඒ විතරනේ පොඩි කාලේ ඉඳලා සෝෂලයිස් කරන්න ඒගොල්ලෝ කැමරේට අතපත ගන්න ආවත්පත ගන්න කද්දී අනිත් එක තමයි අර කැම කන්න නැති ළමයි ඒගොල්ලන්ට වෙනම ස්පෙෂල් දේවල් දීලා ඒගොල්ලෝ නරක කරන්න යන්න එපා. එහෙනම් අපි ගියා බයි.